සුබ දවසක්. දියවැඩියා රෝගියෙක් නම් ඔබේ වකුගඩුව පණ වගේ ආරක්ෂා කරගන්න ඔබ දැනගන්න ඕනේ. මොකද දියවැඩියා රෝගයේ ප්‍රධාන සංකූලතාවයක් තමයි වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩුවීම. වකුගඩුව කියන්නේ ඊටාම වටිනා ඉන්ද්‍රියයක්. ඒකෙන් කෙරෙන කාර්යභාරය ඊටාම විශාලයි. අපේ ලේවල එකතු වෙන අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කරලා ලේ පිරිසිදු කරන්න තමයි වකුගඩුව ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. එක පැත්තකින් ලේ වකුගඩුවට ඇතුල් වෙනකොට අනිත් පැත්තෙන් පිරිසිදු වෙලා ලේ ටික එළියට යනවා. ඒකම මුත්‍රා විදියට අපද්‍රව්‍ය පිටත් වෙනවා. ඒක හරියට මැජික් එකක් වගේ. එච්චර වටිනා ඉන්ද්‍රියක් තමයි අපේ වකුගඩුව කියන්නේ. මේ මැෂින් එක ඇතුලේ ස්වභාවික පෙරණයක් සිද්ධ වෙනවා. මේ වෙලාවේ මොකද වෙන්නේ? අවශ්‍ය කොටස් රඳවා ගන්න අතර අනවශ්‍ය කොටස් ශරීරයෙන් ඉවත් කරනවා. එතකොට අවශ්‍ය දේවල් මොනවද? අපේ පෝෂක කොටස්, අපේ අවශ්‍ය ඛනිජ ලවණ, අපේ අවශ්‍ය හෝමෝන් වර්ග, ඒ හැම දෙයක්ම අපි රඳවා ගන්න අතර අනවශ්‍ය බහිස්රාවීය ද්‍රව්‍ය සහ අනවශ්‍ය ජලය අපි ඉවත් කරලා හරිනවා. එතකොට මේ தත්ත්වය රඳවා ගන්න අපේ වකුගඩුව හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය ක්‍රමෙන් අඩු වුණොත් මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය ඇන හිටිනවා හෝ වෙනස් වෙනවා. මේ වෙනස් වීම අපේ ශරීරයට තදින්ම බලපානවා. මොකද එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපේ ජලය ඉවත් කරගන්න බැරිව යනවා. අපේ පෝෂක කොටස් රඳවා ගන්න බැරිව යනවා. ඒ වගේම ලේවල විෂ වර්ග සහ අපද්‍රව්‍ය කියන්නේ බෙහෙත් වර්ග වගේ දේවල් ශරීරයෙන් ඉවත් කරගන්න බැරිව එකතු වෙන්න පටන් ගන්නවා. අපේ වකුගඩුවක ව්‍යුහය අපි සලකා බැලුවොත් වකුගඩුවේ මේ වගේ ෆිල්ටරින් යුනිට්ස් ඒ කියන්නේ මේ වගේ පෙරණ ඒකක තියෙනවා මිලියනයක් හෝ මිලියන 1.5ක් පමණ. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ ක්‍රියාවලිය කෙරෙන්නේ. මේ දියවැඩියා රෝගයේදී වෙන්නේ මේ අධික ග්ලූකෝස් සාන්ද්‍රණයක් නිතරම වකුගඩුව හරහා යනකොට මේ ෆිල්ටරින් යුනිට්ස් විනාශ කරනවා. මේ ෆිල්ටරින් යුනිට්ස් ඒ කියන්නේ පෙරණ ඒකක විනාශ වෙනකොට ක්‍රමයෙන් මේ ෆිල්ටරින් යුනිට් ගාන අඩු වෙලා භාගයකට විතර අඩු වුණාට පස්සේ තමයි රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්න. එතකොට තමයි අපේ ලේවල ක්‍රියැටිනින් කියන මට්ටම ඉහළ නගින්න පටන් ගන්න. එතකන් අපි දන්නේ නැහැ අපේ වකුගඩුව හානි වෙලා තියෙන බව. එතකන් අපිට රෝග ලක්ෂණ මතුවෙන්නෙත් නැහැ. ඒක නිසා නොදැනුවත්වම අපි තව තවත් වකුගඩුවට හානි වෙන විදියට ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවෙනකොට මේ ෆිල්ටරින් යුනිට්ස් වල ගොඩක් විනාශ වෙලා ඉවරයි. අවුරුදු 10කට විතර කලින් තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්නෙ. ඒක නිසා රෝග ලක්ෂණ මතුවෙන්න කලින් අපේ වකුගඩුව වල ක්‍රියාකාරීත්වය අපිට මැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඊට පස්සේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි ප්‍රමාද වෙලා මේක දැනගත්තට වැඩක් නැහැ. වකුගඩුවේ භාගයක්ම ක්‍රියාත්මක තත්ත්වයෙන් මිදිලා නරක් වුණාට පස්සේ අපිට මේක හොයාගත්තා කියලා අපිට කරන්න ලොකු දෙයක් බෑ. අපිට ක්‍රමයෙන් වර්ධනය වෙලා වකුගඩු නරක් වෙලා වකුගඩු බද්ධයකට යන තත්ත්වයට යන්න කලින්, ඒ කියන්නේ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යන්න කලින් අපි ඒක කලින් හඳුනාගෙන පුළුවන් තරම් ඒක ඒ තත්ත්වෙම රඳවාගෙන ඉදිරියට වර්ධනය නොවෙන්න වැඩ කටයුතු කරන්න තමයි ඕනේ. නැත්තම් ප්‍රමාද වැඩි වෙනවා. අපේ වකුගඩු දියවැඩියා රෝගය නිසා හෝ වෙනත් රෝග තත්ත්වයක් නිසා අඩපණ වේගන එනවද කියලා අපි දැනගන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. අපේ වකුගඩු දියවැඩියා රෝගය නිසා හෝ වෙනත් රෝග තත්ත්වයක් නිසා ක්‍රියාකාරීත්වය අඩු වේගන එන මූල අවස්ථාවෙම හඳුනාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මම කිව්වා ලේවල සීනි මට්ටම, ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඒක අපේ වකුගඩුවේ ෆිල්ටරින් යුනිට්ස් විනාශ කරනවා කියලා. මේ ෆිල්ටරින් යුනිට්ස් විනාශ කරාම මොකද වෙන්නේ? ඒක හරහා අපේ පෝෂක කොටස් මුත්‍රා වලට ඇතුල් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යනේ පෝෂක කොටස් අපි නැවත ලේ වලට ගන්නවා. නමුත් මේ ෆිල්ටරින් යුනිට්ස් විනාශ වෙලා තියෙන නිසා ඒ පෝෂක කොටස් ලේ හරහා ගිහිලා මුත්‍රා වලට එකතු වෙනවා. ෆිල්ටරින් යුනිට් එක හදියට වැඩ කරන්නේ නැති නිසා ඒක ලේ වලින් මුත්‍රා වලට එකතු වෙනවා. මේම එකතු වෙන එකක් තමයි ලේ වල අඩංගු ප්‍රෝටීනයක් වන ඇල්බියුමින් කියන්නේ. ඇල්බියුමින් කියන්නේ ඉතා කුඩා පෝෂක කොටසක්. අපි මේක චෙක් කරනවා මුත්‍රාවල
මේක මුත්‍රාවල අපි මේකට කියනවා මයික්‍රෝ ඇල්බියුමින් කියලා. මයික්‍රෝ කියන්නේ ඊටාම කුඩා කියන එක. ඇල්බියුමින් කියන්නේ මේ ප්‍රෝටීනේ නම. එතකොට අපි මේක මුත්‍රාවල තියෙන අනුපාතයක් අපි චෙක් කරනවා. මයික්‍රෝ ඇල්බියුමින් සහ ක්‍රියැටිනින් රේෂෝ කියන අනුපාතය. කියන්නේ මයික්‍රෝ ඇල්බියුමින් සහ මුත්‍රාවල ඇති ක්‍රියැටින් ප්‍රමාණය අතර අනුපාතයක් අපි චෙක් කරලා බලනවා. ක්‍රියැටිනින් කියන්නේ අපද්‍රව්‍යයක්. ඒ අපද්‍රව්‍ය හැදෙන්නේ අපේ ඇඟේ අපි ආහාරයට ගන්නා ප්‍රෝටීන් ජීර්ණයෙන් සහ අපේ ඇඟේ තියෙන මාංශ පේශී කැඩී බිඳී යාමෙන් ඇතිවන අපද්‍රව්‍යයක් විදියට තමයි ක්‍රියැටිනින් කියන අපද්‍රව්‍ය හැදෙන්නේ. ඒක අපේ ලේ වලට එකතු වෙලා ඒක අපේ මුත්‍රා හරහා එළියට යනවා අපද්‍රව්‍යයක් විදියට. මේ විදියට අපේ මුත්‍රාවල මයික්‍රෝ ඇල්බියුමින් සහ ක්‍රියැටිනින් අතර අනුපාතය අපිට චෙක් කරලා ඒකේන අගය බලුවට පස්සේ අපිට හොයාගන්න පුළුවන් අපේ වකුගඩු සාමාන්‍ය තත්ත්වයේද නැත්නම් යම් හානියක් වෙලාද. හානියක් වෙලා නම් ඒ හානිය මොන තත්ත්වයේද කියලාත් අපිට හිතා ගන්න පුළුවන්. මේ ප්‍රතිඵල අනුව මේ ටෙස්ට් එකේ රිසල්ට් එක අනුව අපිට හොයාගන්න පුළුවන්. මේ අගය 30ට වඩා අඩුයි නම් අපි කියනවා මේ ප්‍රමාණය සාමාන්‍යයි කියලා. මේ කියන්නේ මේ තියෙන ඇල්බියුමින් ප්‍රමාණය සාමාන්‍යයි කියලා. නමුත් මේක 30යි 300යි අතර දක්වා වැඩි වෙනකොට අපි කියනවා මේකේ මයික්‍රෝ ඇල්බියුමින් ප්‍රමාණය වැඩි කියලා. ඒ වගේම මේක 300ට වඩා වැඩි වෙනවා නම් මේ මයික්‍රෝ ඇල්බියුමින් ක්‍රියැටිනින් රේෂෝ එක. එතකොට අපි කියනවා මේකේ ඇල්බියුමින් ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩි වෙලා කියන එක. ඒ කියන්නේ අපේ වකුගඩුවේ ෆිල්ටරින් යුනිට්ස් ඒ කියන්නේ පෙරහන් ඒකක ගොඩක් විනාශයට පත් වෙලා තියෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන් ගොඩක් එළියට පිට වෙනවා මේ පෙරහන විනාශ වෙලා තියෙන නිසා. ඒ වගේම අපේ මේ මුත්‍රාවල තියෙන මයික්‍රෝ ඇල්බියුමින් ප්‍රමාණය වැඩි කියන්නේ රුධිර வாහිනී වලට ඇති වෙලා තියෙන ඩැමේජ් එක වැඩි. ඒ කියන්නේ එකෙන් අදහස් වෙනවා අපේ හෘදයාබාධයක් සහ ස්ට්‍රෝක් එකක් හැදෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි කියන එක අපිට එකෙන් අදහසක් ගන්න පුළුවන්. මොකද අපේ රුධිර වාහිනී ශරීරේ පුරාම මේ ග්ලූකෝස් මට්ටම වැඩි වීමෙන් හානියටපත් වෙන නිසා. මේ අවස්ථාවල අපි මේ වකුගඩු රෝගීන් හඳුනා ගත්තොත් අපිට ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ඒකට ප්‍රතිකාර පටන් අරගෙන මේක දිගට වර්ධනය වීම වළක්වන්න සහ නැවත ඒක යථා තත්ත්වයට පත් කරගන්න අවස්ථාව තියෙනවා. මේ ඊටාම කුඩා වශයෙන් මයික්‍රෝ ඇල්බියුමින් පිටවෙන අවස්ථාවේදී. නමුත් මේක මේ විදිහට අපිට මිස් වුණොත් ඒක කාලයක් තිස්සේ වර්ධනය වෙලා වකුගඩු අක්‍රිය වීම දක්වා වර්ධනය වෙනවා. ඒක වළක්වන්න බෑ. දැන් අපි බලමු මේ මයික්‍රෝ ඇල්බියුමින් ක්‍රියැටිනින් රේෂෝ එක චෙක් කරන්න මුත්‍රා සාම්පලයක් ලබා ගන්නේ කොහොමද කියන එක. ඒක දැනගන්න එක වැදගත්. ඔබට ඒක එකතු කරගන්න වෙන්නේ ඔබටයි. ඒක නිසා ඒක හරියට එකතු කරගෙන ගියොත් තමයි ඔබට නිවැරදි රිපෝට් එකක් හම්බෙන්නේ. මේ පරීක්ෂණයට මුත්‍රා සාම්පලය ඕනෙම වෙලාවක ගන්න පුළුවන්. අපි ඒකට කියනවා රැන්ඩම් ඕ ස්පොට් සාම්පල් එකක් කියලා. ඒ වගේම අපිට පුළුවන් early morning sample එකක් ගන්න. ඒ කියන්නේ උදේ නැගිට ගමන්ම මුත්‍රා සාම්පලයක් ගන්න. මේ දෙකම අපිට චෙක් කරන්න පුළුවන් යුරින් මයික්‍රෝ ඇල්බියුමින් ක්‍රියැටිනින් රේෂෝ එක චෙක් කරන්න. මේකේ අපිට නෝමල් අගයක් එනවා නම් ඒ කියන්නේ 30ට වඩා අඩු අගයක් එනවා නම් අපිට අවුරුද්දකින් විතරක් ආයිසරයක් මේ ටෙස්ට් එක කරාම ඇති. ආයි කරන්න අවශ්‍ය නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා රෝග ලක්ෂණ මොන හරි මතුනොත් විතරයි අපිට ආයි ගන්න වෙන්නේ. නැත්නම් අවුරුද්දකට සැරයක් තමයි මේ ටෙස්ට් එක කරන්න ඕනේ. මේකේ අගය 30ට වඩා වැඩි අගයක් යනවා නම් අපිට ඊට වඩා ඉක්මනින් මේ ටෙස්ට් එක ආයි රිපීට් කරන්න ඕනේ. ඒකම අපේ ලේවල ග්ලූකෝස් මට්ටම හොඳ පාලනයකට අපි යටත් කර ගන්න ඕනේ. තව තවත් අපේ වකුගඩු වලට මේ හානිය වෙන එක වළක්වා ගන්න. ඒකම ඔබේ වෛද්‍යවරයා ඔබට අමතර බෙහෙත් එකතු කරනවා මේ මයික්‍රෝ ඇල්බියුමින් ප්‍රමාණය වැඩි වෙගෙන එනකොට මුත්‍රාවල. ACE inhibitors කියලා බෙහෙත් වර්ග තියෙනවා. ඒ වගේම angiotensin 2 receptor blockers කියලා බෙහෙත් වර්ග තියෙනවා. මේකෙන් අපි කරන්නේ මේ විදිහට මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම පාලනය කරගන්න උත්සාහ කරන එක. මේ බෙහෙත් වර්ග high blood pressure වලට, ඒ කියන්නේ අධික රුධිර පීඩනයට භාවිතා කරන බෙහෙත් වර්ග ප්‍රෙෂර් එක නැති වුණත් මේ බෙහෙත් පටන් ගන්නවා. මේ මුත්‍රාවල මයික්‍රෝ ඇල්බියුමින් ක්‍රියැටිනින් රේෂෝ එක ටෙස්ට් කරන්න අපිට පැය 24ක්
මුත්‍රා එකතු කරලා කරන ටෙස්ට් එකකුත් තියෙනවා. මේකේ ප්‍රතිඵල ගොඩක් නිවැරදි. අර එකපාරක් ගන්න මුත්‍රා සාම්පලයට වඩා අපිට මොකක් හරි සැකයක් තියෙනවා නම් ඒ සාම්පල් එක ගැන අපිට පුළුවන් පැය 24ක් මුත්‍රා එකතු කරලා කරන ටෙස්ට් එක කරන්න. ඒකෙත් අපි චෙක් කරන්නේ මයික්‍රෝඇල්බියමින් හා ක්‍රියැටිනින් අනුපාතයම තමයි. මේ ටෙස්ට් එක කලින් අපි මුත්‍රා සාම්පලයක් ගන්නකොට අපි පරිස්සම් වෙන්න ඕනේ හේතු කීපයක් තියෙනවා. මම කිව්වා අපේ ක්‍රියැටිනින් හැදෙන්නේ අපි ආහාරයට ගන්නා ප්‍රෝටීන් ජීර්ණය වීමෙන් සහ අපේ ඇඟේ මාංශ පේශීවල බිඳීම් වලින් කියලා. එතකොට අපි ඊට ඉස්සෙල්ලා දවසේ ගොඩාක් ප්‍රෝටීන් වර්ග ආහාරයට ගත්තොත් අපේ මේ ක්‍රියැටිනින් ප්‍රමාණය අපේ මුත්‍රාවල වැඩි වෙලා වැරදි අගයක් එන්න පුළුවන්. ඒ වගේම අපි අධික ලෙස ව්‍යායාම වල යෙදුමුනොත් අපේ මාංශ පේශී වල කැඩීම් බිඳීම් නිසා ඒත් අපේ මුත්‍රාවල ක්‍රියැටිනින් මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක අනුපාතයක් විදිහට ටෙස්ට් කරන නිසා ක්‍රියැටිනින් මට්ටම මුත්‍රාවල වැඩි වුණොත් වැරදි අගයක් එන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවලින් වැළකීලා ඉඳලා තමයි මේ ටෙස්ට් එක කරන්න ඕනේ. දැන් ඔබට අවබෝධ වෙන්න ඇති ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබේ මුත්‍රාවල මේ පරීක්ෂණය කරගන්න එක අවුරුද්දකට සැරයක්වත් ඊටාම වැදගත් කියලා. එතකොට අපිට පුළුවන් අපේ වකුගඩු වලට යම් හානියක් වෙනවා නම් මේක මුල් අවස්ථාවේම හඳුනාගෙන ඒකට ප්‍රතිකාර පටන් අරගෙන ඒක වර්ධනය වෙලා වකුගඩු අකර්මණ්‍ය වෙන තත්ත්වය දක්වා වර්ධනය වෙන එක වළක්වා ගන්න. එහෙම නැත්නම් අපිට ඇත්තටම වෙන්නේ අපිට වකුගඩුවක් හොයා ඇවිදින්න නැත්නම් මරණයටපත් වෙන වකුගඩුවක් හම්බුනේ නැත්තම්. මට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ වකුගඩු නරක් වෙන්නේ අපේ ලේවල ග්ලූකෝස් මට්ටම හොඳින් පාලනයක් උනේ නැත්තම් තමයි. ඒ වගේම දියවැඩියාව රෝගයත් එක්කම එනවා ප්‍රෙෂර් එක, අධික රුධිර පීඩනය. මේ දෙකම පාලනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෙෂර් එකත් හොඳ පාලනයක තියෙන්න ඕනේ. ඒ වගේම අපේ ලේවල ග්ලූකෝස් මට්ටමත් හොඳ පාලනයක තියෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් මේ දෙකම නිසා වකුගඩුවට මේ විදිහට හානි වෙනවා. එතකොට තමයි මේ වගේ ඉදිරියට වර්ධනය වෙලා වකුගඩු අකර්මණ්‍ය වෙන්නේ. ඒක නිසා හොඳ සීනි මට්ටමක්, ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටමක් පවත්වා ගැනීම ඉතාම වැදගත් අපේ වකුගඩු ආරක්ෂා කර ගැනීම. වකුගඩු පමණක් නෙමේ අපේ අවයව, අපේ ඇස් දෙක, අපේ හાર્ට් එක, අපේ මොළය, ඒ හැම දෙයක්ම ආරක්ෂා කරගන්න අපේ රුධිර වාහිනී මේ හැමතැනම තියෙනවා. මේ රුධිර වාහිනී වලට බලපෑමක් ඇති වෙනකොට මේ හැම අවයවයක්ම නරක් වෙන්න පටන් ගන්නවා. හෘදයාබාධ ඇති වෙනවා, අංශභාග රෝග තත්ත්වයන් ඇති වෙනවා, ඇස් අන්ධ වෙනවා, වකුගඩු අකර්මණ්‍ය වෙනවා. මේ ඔක්කොම එකවර ශරීරය පුරාම සිද්ධ වෙන දේවල් එක තැනක විතරක් නෙමෙයි. ඒක නිසා අපි හොඳ සීනි පාලනයකට යන්න ඕනේ. ඒකම අපේ ප්‍රෙෂර් එක හොඳට පාලනය කර ගන්න ඕනේ. අපි හොඳට ව්‍යායාම කරන්න ඕනේ. අපි හොඳට නිරෝගී ආහාර වේලකට යන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් අඩු. එතකොට තමයි අපිට මේ සංකුලතා වලින් මිදිලා දියවැඩියා රෝගියෙක් වුණත් නිවැරදි ආහාර පාන සහ ව්‍යායාම සහ බෙහෙත් වර්ග මගින් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ස්තුතියි. මම ඩොක්ටර් සෑම් ජේ.